හෙලෝ යාළුවනේ ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ channel software bro YouTube channel එකත් එක්කයි. මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ Google account එකක් හරි විදිහට පවත්වාගෙන යන විදිහයි. හරි. දැන් අපි යමු අපගේ Google account එකට. ඔයාලා මෙන්න මෙහෙම ගියාම Google එකට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දක්නට ලැබෙනවා. ඔයා එන්නේ එතනින් මෙතන පැත්තේ තියෙන ඔයාලගේ account එකේ මුල් අකුර දාලා තියෙන ඔයා ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාලා නැත්තම් ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක මෙතන තියෙනවා. මම දැන්ට ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාලා නැහැ. ඒක නිසා මගේ මුල් අකුර තමයි මෙන්න මෙතන තියෙන්නේ. එන්නේ අයිකන් එක ක්ලික් කරන්න. ඒ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් දක්නට ලැබෙනවා ඔයා දැනට පාවිච්චි කරන Google account. මෙතන දාලා තියෙනවා ඔයා දැන් use කරන Google account එක. එතනින් ඔයා මෙන්න මෙතන manage your Google account කියන බටන් එක ක්ලික් ඒ මැනේජර් Google account එක ක්ලික් කරාම අලුත් ටැබ් එකකින් ඕපන් වෙන්නේ මෙන්න මේකයි. එතකොට ඔයාලගේ Google account එක පිළිබඳ විස්තර මෙතන තියෙනවා. පේනවනේ. ඔයාලා එතනින් යන්න මෙන්න මෙතන personal info. personal info ගියාම මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති basic info කියලා එකක් තියෙනවා. ඒ basic info කියන කොටුව ඇතුලේ තියෙන්නේ ඔයාලගේ Google එක හරහා වෙන අයට බලා ගන්න පුළුවන් තොරතුරු. ඒ කියන්නේ ෆොටෝ එක, නේම් එක, බර්ත්ඩේ එක, ජෙන්ඩර් එක. ඔයාලා දන්නවනේ මෙන්න මේ ටික. ඊට යටින් තියෙන ඔයාලට පේනවා ඇති contact info. මෙතන තියෙන ඒවා ඔයාලගේ Google එක හරහා අනිත් අයට බලා ගන්න බැරි ඒවා. ඒ කියන්නේ contact, privacy. මේවා අනිත් අයට බලා ගන්න බෑ. ඊට පස්සේ එතන යටට ඔයා ගියාම ඔයාලට පුළුවන් ඔයාලගේ පාස්වර්ඩ් එක මෙන්න මෙතනින් චේන්ජ් කරගන්න. පාස්වර්ඩ් කියන තැන යට තියෙන ඉර ක්ලික් කරාම ඔයාලගේ තව මේ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙන්න මේක. එතන ඔයාලට පුළුවන් ඔයාලගේ දැනට තියෙන පාස්වර්ඩ් එක ඉල්ලන්න. දැන් මෙතන show password කියන ටික් කරලා ඔයාලගේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්න පුළුවන්. ඔයාගේ ටයිප් කරන පාස්වර්ඩ් එක පේන විදිහට. නැත්තම් show password කියන ටික එක අයින් කරලා ඔයාලට පුළුවන් password එක ඩොට් පේන විදිහට හදාගෙන ටයිප් කරන්න. මෙන්න මම මගේ password එක ටයිප් කරගත්තා. ඊළඟට මෙතන යට තියෙන next කියන එක ක්ලික් කරනවා. next කියන එක ක්ලික් කරාම ඔයාලට පේනවා password එක change කරන්න එනවා. ඔයාලගෙන් අහනවා මෙතන new password. මෙන්න මේ ඇහක් තියෙන icon එක ක්ලික් කරාම ඇහැ උඩ තියෙන ඉර අයින් වෙනවා. ඒ අයින් කරාම ඔයාලට පේනවා ඇති password එක type කරන එක පේනවා. ඒක ඉර තිබ්බ විදිහටම තියනවා. තිබ්බනම් ඔයාලට පේනවා ඇති ඒකේ ඩොට් ටිකක් විතරයි තියෙන්නේ. තේරුණානේ? ඔයාලට පුළුවන් මෙතනින් අලුත් password එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයාලඟ දැනට තියෙන password එක change කරගන්න. මම මගේ password එක change කරනවා. ඊට පස්සේ ඔයාලා මෙතන new password කියලා type කරගත්ත password එක confirm කියන තැන උඩ type කරපු password එක නැවතත් මෙතන type කරලා change password දෙන්න. password changing. Your password was changed. ඔන්න මගේ password එක change වුණා. ඔයාලා දැක්කනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන data and privacy යන්න. data and privacy එක තුල තියෙන විශේෂ දෙයක් තමයි මෙන්න මේ history settings කියන එක. ඔයාලා මෙතන කරන මේ Google account එක භාවිතයෙන් කරන web and app වල activities, location history දැන් මෙතන location history එක fuse කරලා තියෙන්නේ. මම ඔයාලට පුළුවන් ඕනනම් මෙතනට ගිහිල්ලා ඒක turn on කරගන්න. මෙතන යටම තියෙනවා turn on. යටටම ගියන්න ඕනේ turn on button එක දිස් වෙන්න නම්. Got it. ඔයාලට පේනවනේ මෙතන පුෂ් වෙලා තිබ්බ එක නැවතත් on වෙලා. එතකොට ඔයාලා YouTube වල search කරපුවා watch කරපුවා location history on කරාම ඔයාලා යන්නේ නැතෙන් උනත් මෙතන type වෙනවා.
ඒක නිසා කියන්නේ Google account එකේ password එක කාටවත් දෙන්න එපා කියලා. එතකොට යා වෙබ් එකේ ඇප් වල කරන ඒවා location history එක YouTube history එක ඔක්කොම එයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ මෙන්න මෙතන යටට ගියාම තියෙන profile එක. ඔයාලට පුළුවන් මේ profile කියන යටින් ගිහිල්ලා only you හරි anyone හරි. only you කියන්නේ ඔයාලගේ profile එක බලන්න පුළුවන් ඔයාට විතරයි. anyone දුන්නොත් එහෙම ඔයාගේ profile එක ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඔයාලට පේනවනේ ඔයාලගේ name එක everyone දීලා තියෙන්නේ. profile picture, gender, birthday එක lock. ඒ කියන්නේ ඔයාට විතරයි. only one. තේරුණානේ? තවද ඊට පස්සේ තියෙන්නේ location sharing. ඔයා කාට හරි share කරපු location තියෙනවා නම් ඒ location ටික මෙතන පෙන්නනවා. ඊළඟට යටට ගියාම තියෙන්නේ ඔයාලගේ download or delete your data. ඒ කියන්නේ ඔයාලට මෙන්න මෙතන download your data වලින් ගිහිල්ලා ඔයාලගේ backup ටික ගන්න පුළුවන්. පේනවනේ? යටම තියෙන next step. මෙතන ඔක්කොම backup ටික ඔයා ගන්නවා. ඊට පස්සේ එයාලා අහනවා ඒක ගන්න ඕනේ export one. ඒ කියන්නේ එක දවසක්ද නැත්නම් කොහොමද ගන්න ඕනේ every 2 months for year මාස දෙකක ගන්න ඕනද year එකකින් නැත්නම් zip file විදිහට එවන්න ඕන type එක අහනවා zip file විදිහටද නැත්නම් ඔයාලට ලොකු GB ප්‍රමාණයක් එකපාර ගන්න බැයි නම් ඔයාලට පුළුවන් 1 GB කොටස් විදිහට එක ගන්න. තේරුණානේ? create export. මෙතන export එක දැන් creating වෙනවා. නමුත් මට backup ගන්න ඕනේ නැහැ. මම ඒක cancel කරනවා. දැක්කනේ මෙතනින් නැවතත් ඒක ගන්න පුළුවන්. නමුත් මම ගන්නෙ නෑ මොකද මට ඒක අවශ්‍ය නැති නිසා. ඊට යටින් ඔයාලට පේනවා ඇති තියෙනවා delete Google service. ඒ කියන්නේ ඔයා දැනට පාවිච්චි කරපුවා delete කරන්න. කරපු data delete කරන්න. මෙතනත් ඔයාලගේ password එක නැවතත් ඉල්ලනවා. ඔයාලා ඔයාලගේ password එක එතෙන්ට දෙන්න. හරි මම මගේ පාස්වර්ඩ් එක ටයිප් කරගත්තා. අපි ඊළඟ ඉන්ටර්ෆේස් එකට යනවා. ඊළඟ ඉන්ටර්ෆේස් එකෙන් නැවතත් ඔයාලගේ බෑකප් ගන්න එනවා. මෙන්න මෙතනින් පුළුවන් ඔයාලගේ තියෙන දැනට තියෙන යූස් කරපු data Google service delete කරන්න. පේනවනේ? මම නැවතත් හිටපු තැනටම ආවා. ඊළඟට තියෙන්නේ delete your Google account. එයාලා දීලා තියෙන ඔයාගේ account එක සම්පූර්ණයෙන් තියෙන dataත් එක්කම delete කරන්න. ඒකටත් අපේ password එක එයාලා ඉල්ලනවා. හරි මම මගේ password එක type කරගත්තා. හරි ඔයාලට පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාලගේ account එක delete කරන්න. මේ දෙකට ටික් එකක් දැම්මම ඔයාලා දැන් use කරපු ඔක්කොම data delete වෙනවා. delete account මම දෙන්නේ නැහැ මොකද මට මගේ account එක delete කරගන්න ඕනේ නැහැ. තේරුණානේ? හරි ඊට පස්සේ ඔයාලා උඩ යන්න security ගියාම ඔයාලගේ account එකේ security එක මෙතන පෙන්නනවා. ඔයාලා මෙතන කරපු Google account එකේ කරපු දේවල් මෙන්න මෙතන පෙන්නනවා. password change කරපුවා, singing new windows වලින් sign වෙච්චවා, recovery email address එකක් දීපුවා හිටන් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලගේ password එක change කරපු වෙලාව අවසානට රෑ 12:00 තමයි change කරලා තියෙන්නේ. තේරෙනවනේ? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන phone එකක් ගන්න sign වෙන්න. ඒ කියන්නේ phone number එකකින් sign වෙන්න පුළුවන්. මෙතනින් ඔයාලට two step verification දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන your device. එතන පෙන්නනවා ඔයා දැන්ට මේ Google address එක sign වෙලා ඉන්න device. දැන්ට මම මේ Windows පරිගණකයෙන් විතරයි මේක sign වෙලා ඉන්නේ. මම මෙතන phone එකකින් sign වුණොත් මේ Google account එකට ඔයාලගේ phone එකත් මෙන්න මෙතන පෙන්නනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් lost වෙච්ච, ඒ කියන්නේ නැති වෙච්ච device එකක් හොයාගන්න. හරි දැනට නම් එපමණයි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.